පොඩි ඇත්තක වැඩ කළා නෑ මේක මගේ පළවෙනි ෆිල්ම් එක පොඩි ළමයෙක් වැඩ කරන. ඉතින් මං හිතනවා මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඒකෙත් රිහර්සල් කර කර මේකටත් ඔළුව දැම්මා. හැබැයි තර වැඩ ගොඩක් තියෙනකොට ඉතින් හරි සතුටින් වැඩ ගන්න පුළුවන්. ඔව් දැන් මම දැක්කා හරි ෆෝවර්ඩ් ළමයි ටිකක් ඉන්නවා. ඉතින් අලුත් පරම්පරාවේ ළමයි. රයිට් අපිට හම්බුණා රෙබෙකාව. ඉතින් කොහොමද මේ දවස්වල මොනවද වෙන්නේ? දැන් මං හිතන්නේ මේ අලුත් වැඩකට අත ගහලා තින්නේ මේ පුංචි බබාලත් එක්ක වැඩ කරලා තියෙන කලින්. නැහැ. පොඩි ඇත්තක වැඩ කළා නෑ. මේක මගේ පළවෙනි ෆිල්ම් එක පොඩි ළමයෙක් වැඩ කරන. ඉතින් මං හිතනවා මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා. මම හිතන්නේ අලුත් අත්දැකීමක් කියන්නේ මේ අපි දන්න විදිහට පොඩි කට්ටියත් එක්ක වැඩ කරන එක ටිකක් අමාරු වැඩක්. හැබැයි මේකේ අපිට දැනෙන හැඟීම නම් හොඳ දක්ෂයෝ ටිකක් මේකේ ඉන්නවා. ඔව් දැන් මම දැක්කා හරි ෆෝවර්ඩ් ළමයි ටිකක් ඉන්නවා. ඉතින් අලුත් පරම්පරාවේ ළමයි අමාරු වෙන්නේ නැති වෙයි. මට හිතෙනවා හොඳ වැඩක් වෙයි. රයිට්. ඉතින් මේ මොනවද මේ දවස්වල දැන් අලුතෙන් මොනවද තියෙන්නේ? අලුතෙන් කට්ටියට බලන්න මොනවද තියෙන්නේ? මේ දවස්වල අපේ නාට්‍ය කීපයක් යනවා සසංකාර රාග ඊට පස්සේ පැබ්ලෝ අලුතෙන් යනවා ස්වර්ණවාහිනී සහ අලුත් වැඩ කීපයක තිරගත වීම මේ දවස්වල සිද්ධ වෙනවා. මම හිතන්නේ මේ වැඩ ගොඩක ඉන්න ගමන් මම හිතන්නේ මේ හින බිසි ෂෙඩියුල් එකක් යන්නේ මේ වැඩවලට බහින්න පුළුවන්ද? දැන් එහා පැත්තේ මෙතන මේ සුදර්ශී එහා පැත්තේ රියසල් එකක්. ඒකෙත් රියසල් කර කර මේකටත් ඔළුව දැම්මා. හැබැයි තර වැඩ ගොඩක් තියෙනකොට ඉතින් හරි සතුටින් වැඩ ගන්න පුළුවන්. අර වැඩ නැතිකොට පොඩ අමාරුයි. වැඩ පොදු දේනේ අපිට. වැඩ නැතිකොට පොඩ්ඩක් වැඩ නැතුව ඉන්නකොටත් නිකන් හරි අමාරු වෙන වැඩක් ඕනේ පොඩ්ඩක්. එතකොට දැන් මේ යන රිද්ම් එක හොඳයි. මේ යන රිද්ම් එක හොඳයි. රයිට්. ඉතින් අපි channel C හදවතින් සුප්පතන වාගේ ඔය යන රිද්ම් එක ඒ විදිහට අරයි යන්න. එහෙනම් ජය වේවා. ජය වේවා.